මේ බලන්න. වර්ණාවලි මානෙට අදාළ කොටස් නම් කළම අපි වැඩ පටන් ගමු පුතේ. 33 වෙනි පිටුවේ තව වර්ණාවලි මානයක් දීලා තියෙනවා. එතෙන්ට එන්න. 33 වෙනි පිටුවේ. හරි. ඒ කියන්නේ දෙවෙනි පැට්‍රිකල් එකට අදාළව ආපහු වර්ණාවලි මානයක් දීලා තියෙනවා. හරි. කොටස් ටික චුට්ටක් නම් කරගෙන යමු මාත් එක්ක. අංක 1 පුතේ. මෙන්න මේ කොටස දුරේක්ෂය අංක 1 දුරේක්ෂය මේ කොටස. අංක 1 දුරේක්ෂය අංක 2 මේ කොටස මොකද්ද? අංක 2 තග්ගල් දැන් බලලා කියන්න පුළුවන් වෙන අංක 2 මොකද්ද? අංක 2 උපනිත ඇහැ තියෙන පැත්ත උපනිත අංක 2 අංක 3 මේ පැත්ත මොකක්ද? අංක 3 අවනිත අංක 3 අවනිත අංක 4 මෙන්න මේ ස්ක්‍රූප් වැරි මොකක්ද? දුරේක්ෂ සීරු මාරුව නක්කල් නම් කරගන්න. ඔය පුතේ කලින් එක බලන් කියවන්න නෙමෙයි කිව්වේ. 33 වෙනි පිටුවේ ආපහු තියෙනවා රූප සටහන. 33 බං 33 දුරේක්ෂ සීරු මාරුව. හරි. ඊළඟට අංක 5 තියෙන්නේ. අංක 5 කොහෙද තියෙන්නේ? හරි බලන්න පුතේ අංක 5 උතන දීලා තියෙනවා යට නේද? හරි. අංක 5 දුරේක්ෂ අගුල අංක 5 දුරේක්ෂ අගුල අංක 5 දුරේක්ෂ අගුල හරි. අංක 5 දුරේක්ෂ අගුල මේ අංක 5යි 6යි ඔය පැත්තට තියන්නන්නේ මේ බලා ගන්න බෑ නේද? මෙන්න මෙතන තියෙන්නේ පුතේ හොඳේ. මෙන්න බලන්න මේ දුරේක්ෂ මොකද වෙන්නේ? හෙල්ලෙනවනේ. මේ යන්නේ තද කරාට පස්සේ දුරේක්ෂ තියෙන නේද? පස්සේ දුරේක්ෂ නෑ. ඒක තමයි අංක 5. ඒක බුල් කරොත් මේක හෙල්ලෙනවා. ඒක තමයි වෙන්නේ. නෑ එහෙනම් මේකෙන් දුරේක්ෂය අගුළු ලෑම නේද? එහෙනම් දුරේක්ෂ අගුල දුරේක්ෂ අගුල. ඒතර මෙන්න මේ ඇනේ මොකද්ද? ඔයාලට පේනවා අංක 6න්. ඔය බලන්නකෝ මම මෙන්න මේ ඉස්සෙල්ලා බුරු කරලා තියෙනවා. බුරු කරලා මේ ඇනේ කරකවුවා මොකුත් වෙන්නේ නැහැ මේ. කරකවුවා. හැබැයි මෙයා කරකවුවොත් ඔයාලට පේනවද හිමින් සැරේ දුරේක්ෂය හාට යනවා. මේ කැල්ල හිමින් සැරේ අරහෙට යනවා පේනවද? පොඩි දුරයි යවන්නේ නැහැ එකේ. මෙහාටත් යවන්න පුළුවන් දෙක. එහෙනම් මේකට අපි කියනවා අංක 6 මොකද්ද? දුරේක්ෂ සියුම් සීරු මාරුව. දුරේක්ෂ සියුම් සීරු මාරුව. අංක 6 අපි හිටියේ. ඊළඟට අංක 7 ඔයාලට පේන මෙහෙම තියන්න. අංක 7 පුතේ මෙයාට කියන මොකක්ද? අංක 7 මෙයාට මොකක්ද කියන්නේ? සමාන්තරකය. අරමුණ සමාන්තර ආලෝකය ලබා ගැනීම. අංක 7 සමාන්තරකය. අංක 7 මෙන්න මේ පැත්තේ මේ මෙතන ගැජට් එකක් තියෙනවා මේ. මේකට මොකද්ද කියන්නේ? මේකට මොකද්ද අපි කියන්නේ? අංක 8 මොකක්ද මේ? අංක 8 දික්සිදුර අංක 8 දික්සිදුර අංක 8 දික්සිදුර. මෙන්න මේ ඇනේ මොකක්ද? මේක කැරකෙව්වොත් වෙන දේ වලට පේනවද? මෙන්න මෙතන බලන්න මේ චූටි පරතරය
මෙන්න මේ එන්න එන්න වැඩි වෙනවා කියලා පේනවද? මෙන්න මේ චූටි පරතරය එන්න එන්න වැඩි වෙනවා කියලා එච්චර ફોකස් වෙන්නේ නැහනේ. හරි. මෙහෙමයි මේ දැන් මේක උපකරණේ දුන්නට පස්සේ බලන්න ඉතින් නැතු ඉතින් පෙන්වන්න බැහැ බා. මෙතන මේ පරතරය වැඩි වෙනවා. දික්සිදුරේ පළල වැඩි කරන්න තමයි අපි එන්නේ පාවිච්චි කරන්නේ. ලියන්න මේ අංක 8 දික්සිදුර අංක 9 ලියන්න. දික්සිදුරේ පළල වෙනස් කිරීමේ ස්ක්‍රූප්පු ඇණය. දික්සිදුරේ පළල වෙනස් කිරීමේ ස්ක්‍රූප්පු ඇණය. දික්සිදුරේ පළල වෙනස් කිරීමේ ස්ක්‍රූප්පු දික්සිදුරේ වෙනස් කිරීමේ ස්ක්‍රූප්පු ඇණය. රයිට්. අංක 10 මොකක්ද එතකොට? බලන්න අංක 10න් මොකද කියලා බලන්න වෙන්නේ මේ. අංක 10 කරකැවුවොත් මෙන්න මෙයා එහාට යනව නේද? එහෙනම් සමාන්තරකයේ තියෙන කාචතර පරතරය වෙනස් වෙනවා. ඒ කියන්නේ මේකෙන් වෙන්නේ සමාන්තරකයේ සීරුමාරු වෙන එක. එහෙනම් අංක 10 ලියන සමාන්තරකයේ සීරුමාරු කිරීමේ ඇණය. අංක 10 සමාන්තරකයේ සීරුමාරු කිරීමේ ඇණය. අංක 11 ප්‍රිස්ම මේසය මෙයාමි මේ තියෙන්නේ ප්‍රිස්ම මේසය. අංක 11 ප්‍රිස්ම මේසය ඒකේ යටපැත්තේ යන තුනක් තියෙනවා. යටපැත්තේ යන තුනක් තියෙනවා. මේවට කියනවා පුතේ ප්‍රිස්ම මේසය මට්ටම් කිරීමේ ස්ක්‍රූප්පු වෙන. ප්‍රිස්ම මේසය මට්ටම් කිරීමේ ස්ක්‍රූප්පු වෙන. මේ අංක 12 ප්‍රිස්ම මේසය මට්ටම් කිරීමේ ස්ක්‍රූප්පු වෙන. හරි. ඊළඟට දරුවනේ මෙතන ඇණයක් තියෙනවා. මට හිතෙන්නේ අපි කලින් රූප සටහනෙත් ඒක නම් කරලා නැහැ. උතන අංකයක් දීලා නැහැ ඒකට. මෙන්න මේ ඇණේ මේ ඇණේ බලන්නකො මේ ඇණේ ගැලෙව්වම ප්‍රිස්ම මේසෙ එළියට ගන්න පුළුවන්. ඒක කරකවන්න පුළුවන්. මේ ඇණේ තද කරාම එහෙම බෑ. දැන් මොකක්ද උනේ ප්‍රිස්ම මේසෙ? ප්‍රිස්ම මේසේ අගුළු වැටුණා නේද? තතුන දැන් හෙල්ලෙන්නේ නැහනේ. එහෙනම් මේ ඇනේට කියන නම මොකද්ද? නිකන් හිතලා කියන නමක් හදලා කියන්න. ප්‍රිස්ම මේසේ අගුළු ලෑමේ ඇනේ. හරිද? ලස්සනයි නේ. එහෙම හොඳයි. ඒකට අංකයක් දීලා නැහැ පුතේ. හරි? ඒ වගේම ඔයාලගේ රූප සටහනේ ඒ ඇනේ ඇඳලත් නැහැ උතන. ඇඳලා තියෙන එක? නෑනේ. ඇඳලා නැහැ. එතකොට ප්‍රිස්ම මේසේ තියෙනවනේ මෙහෙම මේ. ඒක ඇඳ ගන්න පුතේ උතන. ඇත්තෙන් ඇඳ ගන්න ඇනේ. හරි. හරි. ඔය රතු පෑනෙන් මං ඇඳ වගේ එකක් ඇඳ ගන්න. ප්‍රිස්ම මේසය අගුළු ලෑමේ ඇණය. ප්‍රිස්ම මේසය අගුළු ලෑමේ ඇණය. ඒක රූප සටහන් දෙකේම ඇඳ ගන්න. රූප සටහන් දෙකේම ඇඳ ගන්න. ඒ වගේම ඔයාලට පුතේ ඔතන විසි එක්වෙනි පිටුව මේ දැන් කලර් පිටුව තියෙන දරුවන්ට විතරයි අනිත් අයට මොකක් හරි පස්සේ කරමු. හරි. 21 වෙනි පිටුවේ ඔයාලගේ මේ ඇත්ත ප්‍රිස්ම මේසයක් දීලා තියෙනුනේ. ඒකේ ඔය ඇනේ පැහැදිලිව පේන පුතේ. පේනව නේද? ප්‍රිස්ම මේසේ අගුළු ලෑමේ ඇනේ. ප්‍රිස්ම මේසේ අගුළු ලෑමේ ඇනේ. ඒක එතනම ලකුණු කරගන්න. කලර් පිටුව නැති අය ටියුට් එකේ ඔය 33 ඔය ඔතනද බම් ප්‍රිස්ම මේසේ තියෙන්නේ. එතනද ලකුණු කරලා තියෙන්නේ. නෑ හරි ඒක තියෙනවා මම කියන්නම් ඒක හරි. දැන් මේ උඹ ඒක බලන්න මේක ලකුණු කරා. මේක ලකුණු කරගන්නකො මං කිය. ඔය දෙතන දෙකක් තියෙන්නේ බං. අතන ප්‍රිස්ම මේසේ අගුළුලානම කියලා කියන්නේ ප්‍රිස්ම මේසේ ගලවන්න බෑ. අතන අගුළුලාන්නේ පරිමාණයට.
ඒ කියන්නේ මේ අගුළු දෑම දැම්මන් තමයි මේක කරකවලා ප්‍රිස්ම මේසේ කරකවන්න හැකි. මේක ගැලෙවුවන් වෙන්නේ අර ප්‍රිස්ම මේසේ එළියට ගන්න පුළුවන්. හරි මම ඒක විස්තර කරන්න හරි. රයිට් හරි. හරිද පුතේ? හරි. දැන් මේ බලන්න පුතේ මේ ආගන්න මෙන්න මේක. දැන් ඔතන ඔයාලට අපි 14 වෙනි අංකේ බලන්න. 14 වෙනි අංකේ මෙන්න මෙයා. හොඳට බලන්න. අපි කරන්නේ ප්‍රිස්ම මේසේ අපි උස් පහත් කරලා අපිට අවශ්‍ය පරිදි තියලා ප්‍රිස්ම මේසේ තද කරගන්න එක. මේකත් මේකෙන් කරන්නේ වෙන වැඩක් නේ. මේ ඇනේ බුරුල් කරොත් ප්‍රිස්ම මේසේ ප්‍රධාන වර්ණීය පරිමාණෙත් එක මොකද්ද වෙන්නේ මේ ටික? මේ චලනය කරන්න පුළුවන්. ප්‍රිස්ම මේසේ සහ ප්‍රධාන වර්ණීය පරිමාණ ප්‍රිස්ම මේසේ වර්ණීය පරිමාණෙත් එක චලිත කරන්න පුළුවන්. අන්නේ චලිත කිරීම තමයි මෙතනින් මේ ඇනේ තද කරාට පස්සේ නවතින්නේ. හරි. දැන් චලිත කරන්න බෑ. හරි. දැන් මෙන්න මේ පැත්තේ තියෙන පොඩි ඇනෙන් විතරයි. මේ දෙකම ප්‍රිස්ම මේසේ අගුල් ලෑම යන විදිහට තමයි අපිට ලියන්න වෙන්නේ. එතකොට මේ ඇනේ අපිට ඕන නම් ප්‍රිස්ම මේසේ උස් පහත් කළා ප්‍රිස්ම මේසේ තියෙනවා මේකේ ත්‍රිකෝණයක් විදිහට තියෙන ප්‍රිස්මේ තියන්න ඕන විදියක්. අන්න ඒ විදිහේ මෙහෙ කළා මේ ඇනේ තද කරගන්න පුළුවන් අපිට. හරි. මේ ඇනෙන් වෙන්නේ මේක පරිමාණය මත මෙන්න මෙහෙම චලනය වෙන එක නවත්තලා මේ වෙන්නේ පුතේ පරිමාණයත් එක්ක අගුළු ලෑමක් වෙන්නේ මේ ඇනෙන්. මේ ඇනෙන් වෙන්නේ පරිමාණයත් එක්ක. එතකොට තමයි අර සියුම් සීරු මාරුව කැරකෙව්වම ඔයාලට පේනවද මේ කොටස හිමින් සැරේ කැරකෙවෙනවා. සියුම් සීරු මාරුව කැරකෙව්වම මේ කොටස හිමින් සැරේ එහෙම යනවනේ. පේනවද? ඒ වෙන්නේ මේ අගුළු ලෑම කරාට පස්සේ. මේ අගුළු ලෑම කරන්නේ ප්‍රිස්ම මේසේ හෙල්ලෙන එක නවත්ත ගන්න. හරි එතකොට 13ට එන්න. එතකොට අපි ඒක ලකුණු කරගත්ත 13ට එන්න. 13 ලියන්න පරිමාණ 13 ලියන්න පරිමාණ වරහන් ඇතුලේ ලියන්න වෘත්තාකාර හා වර්ණීය පරිමාණ. දාහතරත් ප්‍රිස්ම මේසේ අගුළු ලෑමේ ඇනය ඉස්කුරුප්පුව කිව්වත් කරන්න ප්‍රිස්ම මේසේ අගුළු ලෑමේ ඇනය. එතකොට ඒකෙන් අගුළු දැම්මට පස්සේ අපිට පුළුවන් සියුම් සීරු මාරුව කරකවලා ප්‍රිස්ම මේසේ හිමේ ගිනියන්න. මේ පැත්තේ සියුම් සීරු මාරුව අංක 15 ප්‍රිස්ම මේසය සියුම් සීරු මාරු කිරීමේ ඇනය. ප්‍රිස්ම මේසය සියුම් සීරු මාරු කිරීමේ ඇනය. රයිට්. ඊට පස්සේ පුතේ වර්ණාවලි මාන සීරු මාරු කරනකොට මොනවද අපි කරන්නේ? ටට්ටක් ගාලා පොඩ්ඩක් මතක් කරගෙන යමු. මුලින්ම මොකද්ද කරන්නේ? මුලින්ම මොකද්ද කරන්නේ පුතේ? උපනිත සීරු මාරු කර ගන්නවා. හරි. ඔයාලට දීලා තියෙනවා කීවෙනි පිටුවේද? එන්නේ සටහනට යමු අපි ටක් ගාලා. 27 වෙනි පිටුවේ අපි ඒක සම්පූර්ණ කරලා තියෙන 27 වෙනි පිටුවේ එතෙන්ට එන්න. වර්ණාවලි මානයේ සීරු මාරු කිරීම අනිවාර්යයෙන්ම පහත පියවර අනුගමනය කළ යුතුය. මොනවද පුතේ පියවර ටික? මුලින්ම පටන් ගන්න කොහෙන්ද? දුරේක්ෂෙන්. ඒ ටික මතකෙන් කියන්න පුළුවන් වෙනවා. දුරේක්ෂ මොකද්ද මුලින්ම කරන්නේ? දුරේක්ෂෙන් බලන්න. ඊට පස්සේ මොකද්ද පුතේ? ඊට පස්සේ සමාන්තර මේක හැදුවා. තුන්වෙනියට මොකද්ද කරන්නේ? ප්‍රිස්ම මේකයි පියවරෙන් පියවර චුට්ටක් ආයි මතක් කරගෙන යමු. එන්න දුරේක්ෂ සීරු මාරුව කියන පැත්තට අපි ටක් ගාලා කියවගෙන යමු. දුරේක්ෂ සීරු මාරු කිරීම මොකද්ද? මෙතෙන්දී අපි මොකද්ද කරන්නේ? බලන්න සමාන්තර දුරේක්ෂ සීරු මාරු කිරීම සිදු කරයි. මුලින්ම නෙත මාරු කරයි. ඉතින් හරස් කම්බි තියුණු පැහැදිලිව. මෙතන හරස් කම්බි තියෙනවා.
ඒ හරස්කම්බි තියුණුව සහ පැහැදිලිව පේන විදියට පුතේ අපි මෙන්න මෙයාව සීරු මාරු කරගන්නවා. ඉතින් ඇත්තටම ඔය උපනිත සීරු මාරු කරනකොට මෙන්න මේ කොටස හරි. මෙන්න මේ කොටස උපනිත කියලා කියන්නේ මේ කොටස සීරු මාරු කරනකොට මම කිව්වා මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර. සාමාන්‍යයෙන් මේ නිෂ්පාදනය කළේනාගේදී හරස්කම්බි පැහැදිලිව හැමෝටම පේන විදියට තමයි එන්නේ. පොඩි හරි වෙනසක් තියතොත් අපි අන්න එතන පොඩ්ඩක් ඇඩ්ජස්ට් කර ගන්නවා. මෙන්න මේ කොටස එහෙට මෙහෙට චලනය කරලා ඒක හදා ගන්න පුළුවන්. හරි. හරස්කම්බි තියුණුව හා පැහැදිලිව පෙනෙන පරිදි උපනිත සීරු මාරු කර ගන්නවා. එතකොට අපිට කියනවා මෙහිදී උපනිතෙහි ඇති උත්තල කාචයේ නාභිය හරස්කම්බි මත සමපාත වන ලෙස දුරේක්ෂය ඈත පිහිටි වස්තුවකට. ඇයි මේ ඈත පිහිටි වස්තුවකට අපි දුරේක්ෂය යොමු කරන්නේ? සමාන්තර ආලෝකයටයි අපි මෙයාව සීරු මාරු කර ගන්න ඕනේ. ඒ නිසා මෙයා ඈත පිහිටි වස්තුවකට අපි සීරු මාරු කරලා ඒකේ පැහැදිලි ප්‍රතිබිම්බයක් හරස්කම්බි මත හැදෙන්න දුරේක්ෂය සීරු මාරු කර ගන්න ඕන. ඊට පස්සේ පුතේ පාත කිරීම මෙහිදී සිදු කරා. ඒ කියන්නේ පුතේ මෙතන තියෙන කාචයේ නාභිය හරස්කම්බි මතට ගත්තා. මෙතන තියෙන කාචයේ නාභිය මෙතන හරස්කම්බි මතට ගත්තා. හරි. මේ කාචයේ නාභිය හරස්කම්බි වලට ගන්නවා. ඒ කියන්නේ හරස්කම්බි හොඳට පේනවා. මේ කාචයේ නාභිය හරස්කම්බි වලට ගන්නවා. ඒ කියන්නේ මේ කාචයෙන් යම් වස්තුවක ආලෝකය ගත්තොත් ඒකේ ප්‍රතිබිම්බය හරියටම මෙතන හරස්කම්බි මත හැදෙනවා. සරල වැඩක් වෙන්නේ. අර හිඳන් එන සමාන්තර ආලෝකේ නාභියදී එකතු වෙන්නේ උත්තල කාචයක නම් නාභියදී තමයි කිරණ ටික එකතු වෙන්නේ. ඒතකොට මේ එන ආලෝකේ නාභිය එකතු කරගන්න. මේ නාභිය හදලා තියෙන්නේ හරස්කම්බි මත. ඒතකොට හරස්කම්බි හොඳට පේනවා කොහෙන්ද? මෙහෙන්. එහෙනම් මේකේ ප්‍රතිබිම්බෙන් හරස්කම්බි මත හදනවා. හරස්කම්බි මත හැදෙන ප්‍රතිබිම්බ මේකෙන් හොඳට පේනවා. බොහොම සරල වැඩක් වෙන්නේ. උපනිත සීරු මාරු කරලා තියෙන්නේ හරස්කම්බි හොඳින් පේන්න. අවනිත සීරු මාරු කරගන්නවා මෙන්න මෙහෙම දුර වෙනස් කළා. මෙතෙන්දී හරස්කම්බි සහ කාචය අතර දුර වෙනස් වෙනවා. අවනිත සීරු මාරු කරනවා ප්‍රතිබිම්බය හරස්කම්බි මත හැදෙන්න. උපනිත සීරු මාරු කරා හරස්කම්බි පැහැදිලිව පේන්න. අවනිත සීරු මාරු කරා ප්‍රතිබිම්බය හරස්කම්බි මත හැදෙන්න. ඉතින් හරස්කම්බි උපනිතෙන් හොඳට පේන හින්දා දැන් පැහැදිලි ප්‍රතිබිම්බයක් අපිට මේ පැත්තෙන් පේනවා. හරි. අවනිත සීරු මාරු කරේ මොකක් වෙන්නද? ඒකේ ප්‍රතිබිම්බය හරස්කම්බි මත හැදෙන්න. උපනිත සීරු මාරු කරේ මොකටද? හරස්කම්බි තා හොඳින් පේන්න. එහෙනම් අවනිතෙන් හරස්කම්බි මත හදන ප්‍රතිබිම්බය උපනිතින් අපි නිරීක්ෂණය කරනවා. පැහැදිලිද? රයිට්. ඊළඟට පුතේ සමාන්තරකය සීරු මාරු කිරීම. ආලෝක ප්‍රභවයකින් නිකුත් වන ආලෝක කිරණ සමාන්තර ආලෝක කිරණයක් සමූහයක් බවට පත් කිරීම සමාන්තරකය මගින් සිදු කරයි. සෝඩියම් පහන දල්වා දික්සිදුර මදක් පළල් කර සමාන්තරකයේ සමග ඒකරේඛීය වන පිහිටුමකට දුරේක්ෂය ගෙන එන්න කියලා කියනවා. එතකොට සෝඩියම් ඒක දල්වලා ඒකත් එක්කම දුරේක්ෂය එකම රේඛාවකට එන විදිහට කියනවා. දැන් මේක හදලා ඉවරයි සමාන්තර ආලෝකේ පේන්න. මේ කොටස අපි සමාන්තර ආලෝකේ පේන්න හදලා ඉවරයි. දැන් අපි කරගන්න ඕන මේ කොටසෙන් සමාන්තර ආලෝක එළියට එන විදිහට හදාගන්න. එහෙනම් මේකෙන් මේක බල දැන් මේ කොටසෙන් අපිට අනිවාර්යයෙන්ම දැන් සමාන්තර ආලෝකේ පේනවා. එහෙනම් මේකෙන් එන ආලෝකේ මේකෙන් බල මේක වෙනස් කරගන්නවා. අර එන ආලෝකේ හරියටම සමාන්තර කරගන්න. මොකද දැන් මේකෙන් පේන්නේ මොන ආලෝකයේද හරියටම? සමාන්තරය වෙන්නේ. මොකද සමාන්තරව ආවොත් තමයි පුතේ නාභියදී එකතු වෙන්නේ. මේකෙන් එන්නේ සමාන්තරව නෙවෙයි නං. ඒක මේකෙන් පැහැදිලිව පේන්න විදියක් නෑ. පැහැදිලිද මේ කියන දේ? හදලා තියෙන්නේ. හරස්කම්බි මත නාභිගත වෙනවා. හරස්කම්බි මත ප්‍රතිබිම්බය හැදෙනවා. හරස්කම්බි උපනතින් පේන්න හින්දා ප්‍රතිබිම්බය ලස්සනට පේනවා. හැබැයි මේකෙන් බලන්න පුළුවන් පුතේ සමාන්තර ආලෝකෙ විතරයි. ඒකටනේ සමාන්තර ආලෝකනේ නාභිගත කරලා තියෙන්නේ. ඒතර මේකෙන් එන්නේ සමාන්තර ආලෝකෙ නෙවෙනම් මෙතන පැහැදිලි ප්‍රතිබිම්බයක් හැදෙන්නේ නැහැ. මෙහින් බැලුවම් පැහැදිලි ප්‍රතිබිම්බයක් පේන්නේ නැහැ. එහෙනම් අපි මේකෙන් මේක බල පුතේ මේකේ තියෙන කාච අතර පරතරය වෙනස් කරනවා. අන්න මේකෙන් යම් වෙලාවක සමාන්තර ආලෝකෙ මේක හදලා තියෙන සමාන්තර ආලෝකේ බලන්න පුළුවන් වෙන්න නිසා මේ පැත්තෙන් ඇහැතිවම අපිට සමාන්තර ආලෝකේ බලා ගන්න පුළුවන්. පැහැදිලිද මේ කතාව? හරි. ආයිසරයක් වුණ මුලින් ඉඳන් මම කියනවා මෙහෙම උපනිත හැදුව හරස්කම්බි පේන්න. උපනිතට මත මොන විදිය ප්‍රතිබිම්බයක් හැදුනත් ඒක උපනිතින් පේනවා. අවනිත හැදුව මොකක් වෙන්නද? හරස්කම්බි මත ප්‍රතිබිම්බය හැදෙන්න.
අවනෙත හැදුවේ හරස්කම්බි මත ප්‍රතිබිම්බය හැදෙන්න. ඉතින් උපනෙතෙන් හරස්කම්බි පේනවනේ. එහෙනම් හරස්කම්බි මත හැදෙන ප්‍රතිබිම්බය උපනෙතෙන් ලස්සනට පේනවා. පැහැදිලිද? රයිට්. එතකොට පුතේ ආලෝකේ බලන්න. මේකෙන් සමාන්තර ආලෝකේ එන්නේ නැත්නම් අවනෙතින් ඒක හරස්කම්බි මත හැදෙන්නෙත් නෑ. එහෙනම් උපනෙතින් ඒක අපිට හරියට පේන්නෙත් නෑ. එහෙනම් අපි මේක වෙනස් කරනවා මේ එන ආලෝකේ සමාන්තර ආලෝකය වෙන්න. අන්න ඒ සමාන්තර ආලෝකයේ වුණොත් අවනෙතින් හරස්කම්බි මත ප්‍රතිබිම්බය හදනවා. හරස්කම්බි උපනෙතින් අපිට ලස්සනට පේනවා. පැහැදිලිද මේ වෙච්ච වැඩේ? රයිට්. එතකොට පුතේ මෙතනින් එන ප්‍රධාන ආලෝක ධාරාව මේ එන ආලෝක ධාරාව මෙහිම ඇවිල්ලා මේකෙන් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් මට්ටමට දැන් ඔන්න අපි හදාගෙන ඉවරයි. පැහැදිලිද? ඊළඟට පුතේ මෙන්න මේ මේසය කියන එක අපි මට්ටම් කරගන්න ඕන. හරි. ඉතින් ප්‍රිස්ම මේසය මට්ටම් කිරීම කියන එක වෙනම ක්‍රියාපිළිවෙතක්. අපි ඒක හිමින් සැරේ කතා කරමු. ඒ කොටස තමයි මට හිතෙන්නේ ඉතුරු වෙලා තියෙන්නේ නේද? අපිට ඉතුරු වෙලා තියෙන ඒ කොටස නේද? යට අතන සටහනක් දීලා තියෙන්නේ. හරි. එතකොට අපි මේකෙදි කිව්ව පුතේ යොදා ගන්නා පරීක්ෂණයේදී ආලෝකයේ වර්තනය වෙනව නම් ගන්නෙ මොනවද? වර්තනය වෙනව නම් සෝඩියම් ලැම්ප් එකක් අනිවාර්යයෙන්ම ගන්න ඕන. ඇයි ඒ? සෝඩියම් වල එන්නේ එක වර්ණයකට යදාලා ආලෝකය විතරයි. හරි? එතකොට වර්තනය වුණා කියලා අවුලක් නැහැ. අපි ওই සුදු පාට බල්බයක්, ඒ කියන්නේ සාමාන්‍ය ආලෝකෙ විහිදවන බල්බයක් ගත්තොත් මොකද වෙන්නේ? වර්තනයේදී ඒ වර්ණ වෙන් වෙනවා. වෙන් වුණාම මොකෝ වෙන්නේ? කහ පාට කිරණයක් එව්වට මෙහෙන් බැලුවම පාට තුනක් විතර පේනවා. එතකොට අර අපිට ඒ කිරණේ අපගමනය, කිරණේ හැරී යාම වගේ දෙයක් මැනගන්න විදියක් නැහැ. තේරුණාද? ඒ නිසා තමයි ඒක වර්ණ එකක් ගන්න ඕන වර්තනය වෙනවා. හැබැයි පරාවර්තනය වෙනවා නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. පරාවර්තනයේදී ආලෝක කිරණය අර කිරණයක් ඇවිල්ලා පරාවර්තනය වෙලා ගියාට වර්ණ වලට වෙන් වෙන්නේ නැහැ. වර්තනයේදී වර්ණ වලට වෙන් වෙන්නේ පරාවර්තනයේදී නැහැ. කිරණ හිම්මම යනවනේ. ඒ නිසා උතන යට සටහනක් දීලා තිබුණා යොදා ගන්න පරීක්ෂණයේදී ආලෝකයේ වර්තනය සිදුවන්නේ නම් ආලෝකය ලෙස ඒක වර්ණ ආලෝක ප්‍රභවයක් විශේෂයෙන්ම කියන සෝඩියම් ලාම්පුවක් භාවිතා කළ යුතුය. හරි? ඔය සෝඩියම් ලාම්පු තියෙන මං කියවනේ සෝඩියම් ලාම්පුවක් ටිකක් මිල අධිකයි පුතේ. හරි? ඉස්සර පාරවල් වල දැනුත් ඔය තියෙනවා මේ ඔයාලෝ දකින්නවද පාරවල් වල යනකොට රෑට ලයිට් එකක් දාලා තියෙනවා. ඔය පාරේ මාර්ගයේ ඉස්සර දාලා තියෙන ටික ලොකු බල්බයක් එන්නේ මේ ගණන් විතර. හරි? ඒ පාරට දාන ඒවා. මට මතක විදිහට 80000ක් විතර එනවා එක බල්බ් එකක්. හරි? ඒක අර ඇහැට සැර නෑ. ඔය දැන් ගොඩක් දාලා තියෙන LED. ඒ LED එක දිහා ඒක වෙන්නේ මොකද? LED එක දිහා මෙහෙම බැලුවම් පස්සේ අර ඇහැ පොඩ්ඩක් මොකද වෙන්නේ? ඇහි පොඩි කලර් පැච් එකක් එනවනේ. සාමාන්‍යයෙන් තීව්‍රතාවය ගොඩාක් වැඩි ආලෝක එකක් දිහා බලලා මෙහෙම බැලුවම් මොකද වෙන්නේ? ඒ බලපු තැන පැච් එකක් එතන පේන්නේ වටේ ටික විතරයි පේන්නේ. හරි? එතකොට දැන් පාරකට එහෙම එකක් දැම්මොත් තියෙන ප්‍රශ්නේ මොකෝ? ඩ්‍රයිවර්ට බැරි වෙලා හරි උඩ බැලුනොත් උටයි බිම් බැලුවම් පස්සේ පැච් පේන්නේ. ඒ නිසා තමයි සෝඩියම් ලැම්ප් පාවිච්චි කරන්නේ. ඉතින් නමුත් සෝඩියම් ලැම්ප් මිල අධිකයි. ඕක වාහනයක් කැපිලා හරි මොකක් හරි තියෙන බල්බ් එකක් වැටුනම පිච්චුනාම යන වියදම වැඩි. ඒ නිසා තමයි දැන් ඔය LED එකක් තමයි දැන් පාවිච්චි කරන්නේ. හැබැයි හයිවේ එකේ වුණත් බලන අර එක ලයිට් කණු 10ක් විතර අරලා එක සෝඩියම් ලැම්ප් එකක් දාලා තියෙනවා. එතන කහ පාට. එතන එළිය හරි සෞම්‍යයි, ලස්සනයි. ඇහැට සැර නැහැ. හරි? සෝඩියම් ලැම්ප් එකක්. සෝඩියම් ගෑස් එකක් විදියට හදලා දාන්නේ. නමුත් යොදා ගන්න පරීක්ෂණයේදී ආලෝකයේ පරාවර්තනය පමණක් සිදුවන්නේ නම් සූත්‍රිකා පහනක් වුවද කම් නැහැ කියලා තියෙනවා නේද? කමක් නැහැ කියලා. හරි. ප්‍රිස්ම මේසයේ මට්ටම් කිරීම කියන තැනට යන්න. රයිට්. එන ප්‍රිස්ම මේසයේ මට්ටම් කිරීම. හරි බලන්න මෙහෙම කියනවා ප්‍රිස්මේ වර්තනධාරය ප්‍රිස්ම මේසේ අක්ෂයට සමාන්තරව පරිදි සැකසීම මෙහිදී සිදු කරයි. අගන්න ප්‍රිස්මේ වර්තනධාරය ප්‍රිස්ම මේසේ අක්ෂයට සමාන්තර වන පරිදි සැකසීම මෙහිදී සිදු කරයි. හරි. ඉස්සෙල්ලා මේකේ කරන දේ ගැන පොඩි අදහසක් ගන්න. හරි. ඔය පළවෙනි පරීක්ෂණයේදී කියන්නේ වර්ණාවලී මානය භාවිතයෙන් අපි කරන පළවෙනි පරීක්ෂණයේදී පුතේ අපිට තියෙන්නේ පළවෙනි එක අපි ඉගෙන ගන්න ඕන වර්ණාවලී මාන සීරු මාරු කරන විදිය. කරන්නේ කොහොමද? මොන පිළිවෙලටද? කොහෙන්ද පටන් ගත්තේ? වර්ණාවලී මාන සීරු මාරු කරන්න පටන් ගත්තේ කොහෙන්ද?
දුරේක්ෂය මොකක්ද මුලින්ම සීරු මාරු කරේ උපනෙත මොකක් පේන්නද හරස් කම්බි පේන්න ඊළඟට මොකක්ද කරේ අවනෙත මොකක්ද අවනතෙන් හැදෙන වස්තුවක ප්‍රතිබිම්බය නාභි මේ හරස් කම්බි මත හැදෙන්න ඊළඟට මොකක්ද සීරු මාරු කරේ සමාන්තරකය සමාන්තර ආලෝකය එන විදිහට හදාගත්තා දැන් යනවා ප්‍රිස්ම මේසෙට අපි මේ පරීක්ෂණයේදී ඊළඟට කරන දෙයක් තමයි පුතේ ප්‍රිස්මයක ප්‍රිස්ම කෝණය හොයන එක හරි මෙන්න මෙහෙම වැඩක් කරන්නේ බොහොම සරල වැඩක් හරි බොහොම සරල වැඩක් කරන්නේ ඉස්සරලා මේ සරල අදහස ඔලුවට දාගෙන ඉන්න දැන් පුතේ සමාන්තරකෙදී මෙන්න මෙහෙම තියෙන සමාන්තරක වාගේ ටියුට් එකේ තියෙන විදිහට මම රූප සටහන අඳින්නම් රයිට් හරි මේ බලන්න පුතේ හරි ඔන්න බලන්න දැන් පුතේ මේක කරන්නේ මෙන්න මෙහෙම වැඩක් මේ සමාන්තරකයෙන් එන්නේ මොන ආලෝකෙද සමාන්තරකයෙන් එන්නේ මොන ආලෝකෙද සමාන්තර ආලෝකය හරි එතකොට මෙන්න මෙතන තියෙනවා ආලෝක ප්‍රභවයක් එතනින් එන ආලෝකය ඔය විදියට ඇවිල්ලා ඔය ප්‍රිස්මයට වැටෙනවා හරි අහගෙන ඉන්න පුතේ ඔහොම ඇවිල්ලා වැටෙනවා මේ වැටෙන ආලෝකය මේ විදියට මේ පැත්තටත් මේ විදියට මේ පැත්තටත් යනවා හරි දැන් අපි කරන්නේ මෙන්න මේක සමාන්තරකෙන් වැටෙන ආලෝකේ එයි සමාන්තරකයෙන් වැටෙන ආලෝකේ ප්‍රිස්මයට වැටෙන්න ඇරලා ප්‍රිස්මේ පුෂ්ඨ හරහා පරාවර්තනය වෙන්න අරිනවා මොකද්ද වෙන්න කරන්නේ මොකද්ද කරන්න පුතේ අපි සමාන්තරකයෙන් වැටෙන ආලෝකය ප්‍රිස්මය මතට වැටෙන්න ඇරලා ප්‍රිස්මේ පුෂ්ඨ වලින් අරිනවා හරි එතන දැන් මේ තැන් වලින් වෙන්නේ පරාවර්තනය පරාවර්තන කිරණේ යන්නේ කොහෙන්ද කියන එක අපි හොයා ගන්නවා කොහොමද මෙතන ප්‍රිස්ම තියලා තියෙනවා හරි මෙතන ප්‍රිස්ම තියලා තියෙනවා මෙහෙන් එන ආලෝකේ ප්‍රිස්මයට වැටෙනවා අපි දුරේක්ෂය මෙහිම කරකවල බලනවා අර පරාවර්තිත කිරණ යන්නේ කොහෙන්ද කියලා ඇත්තටත් ආයි ගිනිහිල්ලා බලනවා මේ පරාවර්තිත කිරණ යන්නේ කොහෙන්ද කියලා පැහැදිලිද මේ කරන වැඩේ බොහොම සරලව මේක ඔලුවට ගන්න එයි මෙහි බලාගෙන ඉන්න හරි බොහොම සරලව මේක ඔලුවට ගන්න සමාන්තර ආලෝකේ නම
ප්‍රිස්මයට වැටෙනවා ප්‍රිස්මෙන් පරාවර්තනය වෙලා දෙපැත්තට යනවා. පරාවර්තන වෙලා යන්නේ කොහෙන්ද කියන එක දුරේක්ෂ ගෙනහිල්ලා හොයාගන්නවා. මේ පැත්තෙන් දුරේක්ෂ ගෙනිච්ච හොයාගත්තා. මෙතෙන්ට අදාළව පාඨාංක කියව ගන්නවා. පරිමාණය තියෙනවනේ පාඨාංක කියව ගන්නවා. මෙතෙන්ට අදාළව පාඨාංක කියව ගත්තා. අපිට මෙන්න මේ කෝණය මැන ගන්න පුළුවන්. මොන කෝණෙද? මෙන්න මේ කෝණය. ඕක මැන්නම් තියෙන වාසිය මොකද්ද? ඕක මැන්නම තියෙන වාසිය මේකයි. ප්‍රිස්මේ තියෙනවනේ මෙහෙම පුතේ. ප්‍රිස්මේ තියෙනවා මෙහෙම. හරි ඔන්න හොඳට බලන්න. ඔය කෝණේ මැනගන්න එකේ වාසිය. පුතේ ආලෝක කිරණයක් මෙහෙම ප්‍රිස්මයට වැටිලා හරි මෙතනින් මම අභිලම්බයක් කොහොම ඇන්දොත් ඔය විදිහටනේ පරාවර්තනය වෙන්නේ. මෙහෙම ආලෝක කිරණයක් මේ පැත්තට වැටුනොත් මම මෙතනින් අභිලම්බයක් ඇන්දොත් මෙයා යන්නේ ඔහොමනේ. පුතේ ඔන්න ඔය කිරණ දෙක ආපස්සට දික් කරොත් මෙහෙම අපි ඔය මැනගන්නේ මෙන්න මේ කෝණය. වර්ණාවලී මාන ඇසුරින් අපි මැනගන්නේ මේ කෝණය. පුතේ අපිට ඔය කෝණය ඇසුරින් ප්‍රකාශනයක් හදන්න පුළුවන් මොකේටද? මෙයාගේ ප්‍රිස්ම කෝණයට. කොහොමද ප්‍රිස්ම කෝණයට ප්‍රකාශනයක් හදන්නේ උතනින්? මෙන්න මේ කෝණය අපි මැනගන්නේ. හරිනේ? මෙතෙන්ට ගෙනිච්ච ඔය කෝණය මැනගත්තොත් ප්‍රිස්ම කෝණයට සමීකරණයක් ගන්න පුළුවන්. මෙන්න මේ ප්‍රිස්ම කෝණය හොයන්න පුළුවන් මේක. දැන් ඉතින් ඕ ලෙවල් ජ්‍යාමිතිය එච්චරයි. මේ කෝණය අතර සම්බන්ධය මොකද්ද? මෙහෙම ඉතින් දැන් මේක සහ මේ කෝණය අතර සම්බන්ධය අහුවන් ඉතින් නේ ඕ ලෙවල් ජ්‍යාමිතියෙන් ගොඩ දාන්න පුළුවන්. ඔප්පු කරන්න ඕන කෝණය මොකද්ද වෙන්නේ කියලා. දෙගුණයයි භාගයයි. මේ කෝණයෙන් භාගයයි. මේකෙන් භාගයයි ප්‍රිස්ම කෝණය. එහෙමද? එහෙම කියන්නේ මොකද්ද? මොකද්ද ගන්න ඔයාලා ගන්න ජ්‍යාමිතික තියරිය? මොකද්ද ප්‍රමේය? ආලෝක ප්‍රමේය මොකද්ද කොහේ? මොකද? දැන් මැත්ස් කාර්යෝ ඉන්නේ. හරි. මම ඒක සරල ජ්‍යාමිතික ප්‍රකාශන ලියලා කියලා. අනිත් අය නිකන් ඔය ඉන්න ගමන් කල්පනා කරන්න මේ කෝණයයි මේකයි අතර සම්බන්ධයක් ගන්න කොහොමද? හරි මේ මම ඕක චුට්ටක් වැඩි අවුල් කරලා දෙන්න පුළුවන් ඉතින්. ඒ කියන්නේ මේ කිරණ දෙකම එකම මට්ටමේ නෙමෙයි මේ කිරණ මෙහෙන් වැටෙන්න. එතකොටත් එහෙම නැන්දන් අර එකපාරට හිතා ගන්න අමාරුයි. ඉතින් නමුත් මෙහෙම ඇඳගත්තම් ලේසි හිතන්න. හරි. සම්බන්ධයක් ඕන. හරි. අර ලොකු කෝණයෙන් භාගේ තමයි. හරි. කෝණයෙන් භාගේ එන්නේ කොහොමද කියන එක. හරි. මම ඒක ඔප්පු කරලා දෙන්නම්. ඔප්පු කරන්නද? එපා අවුලක් නැහැ. එපාලුනේ. එපා කියලා කිව්වේ? කොහොමද ගන්න පුතේ? මේ බලන්න ටක් ගාලා අපි හදපු එක. හරි. ප්‍රිස්මේ පුතේ අහගන්න. අපි කිරණ චුට්ටක් පරතරය වැඩි කරලා අඳිමු. එතකොට කෝණ ටික මාක් කරන්න ලේසි. ඔන්න එක කිරණයක්. මෙන්න අනිත් කිරණේ. හරි බලාගන්න. එයි මේ බලාගන්න. පුතේ මෙන්න අභිලම්බේ මම ටක් ගාලා කියාගෙන යන්නම්. මෙන්න අභිලම්බේ කිරණේ පරාවර්තනය වෙන්නේ මෙහෙම.
කිරණේ පරාවර්තනය වෙන්නේ ඔහොම. හරි. මේ වගේ පැත්තට. ඒතර ආපස්සට මේක දික් කරොත් පුතේ මෙන්න මෙහෙම දික් වෙන්නේ. හරි. දැන් මේ පැත්ත ගත්තොත් මෙන්න අභිලම්බේ. කිරණ යන්නේ මෙහෙම. දික් කරොත් මෙහෙම එන්නේ. හරිද? ඔය විදිහටයි එන්නේ. ඒ කොහොමද කෝණයට ප්‍රකාශනයක් ගන්න ඇත්තටම? හරි මෙහෙම එක පැත්තක් වෙනම හිතමු පුතේ පැත්ත වෙනම හිතුවා ලේසියි ඔක උත්තරේ ගන්න. මෙතනින් ඉඳන් රේඛාවක් පල්ලහැට මෙහෙම. මෙතනින් රේඛාවක් මෙහෙම හිතන්න පල්ලහැට. හරි ඔය විදියට දැන් ඔන්න වැඩේ ලේසි මේ කෝණේ ඇල්ෆා නම් මේ කෝණේ මොකක්ද? ඇල්ෆා. හරි? ඒක පැහැදිලිනේ. මේක ඇල්ෆා නම් මේක කවුද? ඇල්ෆා. අයි පරාවර්තනය නිසා මේ දෙක සමානයිනේ බා. මේක ඇල්ෆා නම් මේක ඇල්ෆා. මේක ඇල්ෆා නම් ප්‍රතිමුඛ මේක කවුද? ඇල්ෆා. එහෙනම් මේක කොච්චරද? 2යි ඇල්ෆා. පැහැදිලි? මේ කිරණේ හරියටම මෙතෙන්ට සෙට් වෙන්න ඕනේ නැහැ. හොඳේ. අන්න ඒක හින්දා මම පොඩ්ඩක් ඒක සෙට් නොවෙන්න ඇඳලා පෙන්නන්නම්. මෙන්න මෙහෙම. ඒක සෙට් වෙන්න ඕනේ නැහැ එතෙන්ට. ඔහොම ඇඳලා පෙන්නන්නම්. මම එකක් වර. ඒතකොට මේ දෙක වෙන වෙනම තිබ්බන් සමහර වෙලාවට දරුවන්ට පැටලෙන්න පුළුවන්. ඒ නිසා මම එහෙම ගත්තේ. මේක බීට නම් මේක බීටනේ. මොකද සමාන්තර රේඛා දෙකක් මොන කෝණද මේ? අනුරූප ඒකාන්තරද? ඒකාන්තර. මේක බීට නම් මේක බීටා. ඒක බීට නම් මේක බීට ප්‍රතිමුඛ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ දෙක බීට බීට. එහෙනම් මේක 2යි බීට. එහෙනම් පුතේ ඇල්ෆා ධන බීට සමානයි කාටද? ප්‍රිස්ම කෝණයට. අපි මේ පරීක්ෂණයේදී හොයන්නේ මොකක්ද? අපි පරීක්ෂණයේදී හොයන්නේ මෙන්න මේ ලොකු කෝණේ. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන කෝණේ තමයි අපි මේ පරීක්ෂණයේදී හොයන්නේ. ඒක අපි තීටා කියලා ගමු. ඉතින් තීටා සමානයි 2යි ඇල්ෆා ධන 2යි බීටට. ඒ කියන්නේ 2යි ඇල්ෆා ධන බීටට තීට සමානයි. ඒ කියන්නේ පුතේ තීටා සමානයි 2යි ප්‍රිස්ම කෝණය. එහෙනම් ප්‍රිස්ම කෝණය සමානයි තීට බෙදීම 2යි. ඉතින් හරි සරල වැඩක් තියෙනවා. මේ කෝණේ තීට නම් මේ ප්‍රිස්ම කෝණය A නම් මේ තීටා සහ ප්‍රිස්ම කෝණය අතර සම්බන්ධය තීට සමානයි 2යි. හරි? බොහොම සරල වැඩක්. ඔන්න ඕක තමයි අපි කරන්න යන්නේ. හරි? මේ කෝණේ හොයාගත්තොත් ප්‍රිස්ම කෝණේ හොයන්න පුළුවන් එච්චරයි. හරි. හැබැයි ඔය කියන මම ඔය වැඩේ ඔහොම කරන්න බෑ. දැන් ප්‍රශ්න ගොඩක් තියෙන කරන්න ගියාම. මොනවද තියෙන ප්‍රශ්න ගොඩ? හරි දැන් ඔය කියන විදියට මේ ආලෝකෙ මේකට වැටිලා ඒ ආලෝකෙ මේකෙන් පේනව නම් මෙතන පාඨාංකේ කියව ගන්නත් පුළුවන් නම් මේ ආලෝකෙ මේකට වැටිලා මේකෙන් පේනව නම් මෙතන කියව ගන්න පුළුවන් නම් ඒකයි මේකයි අතර වෙනස හොයා ගන්නත් පුළුවන් නම් ඔය ටීට හොයන එක මහ වැඩක් නෙවෙයිනේ. ඔය ටීට හොයන එක මහ වැඩක් නෙවෙයි එහෙනම්. ඒතර මොකද්ද මම මේ අමාරුයි කියන්නේ? ඔය අමාරුයි කියන්නේ මෙන්න මේකයි. හරිද? දැන් පුතේ මේ ප්‍රිස්මේ අරගත්තම ඔය ප්‍රිස්මේ මෙන්න මේ පැතිපුෂ්ඨය අපි හිතමු මෙහෙම තියෙනවා. සමාන්තරාලෝකෙ මෙහෙම වදිනවා ඔහොම යනවා. හරි? ප්‍රිස්ම මේසෙ චූට්ටක් ඇන්ගල් වෙලා මෙහෙම. දැන් ප්‍රිස්මේ ඇල වෙලා තියෙන්නේ චූට්ටක්. මෙහෙම වදිනවා ඔහොම යනවා උඩ. දැන් දුරේක්ෂයෙන් පේනවද? නෑ. තේරුණාද තියෙන ප්‍රශ්නේ? එතකොට ඒ පැත්ත අපි හදන්න හිතාගෙන ප්‍රිස්ම මේසේ ඒ පැත්තේ පාත් කරනකොට අනිත් පැත්තේ ප්‍රිස්ම මේසේ මේ ප්‍රිස්මේ මුහුණත කියන්නේ මේ මුහුණත මෙහෙම වෙලා. එතකොට ඒකට ආලෝකෙ මෙහෙම වැදිලා ඒක යනවාම. ඇයි මේ පුෂ්ඨය පුතේ මේ පුෂ්ඨේ හරියටම පොළවට ලම්බකව තිබ්බොත් ඔහොම වැදිලා ඔහොම යයි. හැබැයි මේක මෙහෙම වුණොත් මෙහෙම වදින කිරණේ මෙහි යන්නේ. මේක මෙහෙම වුණොත් මෙහෙම වදින කිරණේ මෙහි යන්නේ. හරියටම අපිට මේකෙන් පේනවද?
පේන්නේ නැහැ. එහෙනම් අපි මේ පරීක්ෂණය කරන්න කලින් මොකද්ද කරන්න ඕන? පරීක්ෂණය කරන්න කලින් බම් මේකෙන් පෙනිලා තියෙන්න එපා. ඉස්සෙල්ලා මේකෙන් පේන විදියට හදා ගන්න. තේරුණාද? මෙතනින් බැලුවත් පේන්න ඕන, මෙතනින් බැලුවත් පේන්න ඕන. ප්‍රශ්නේ තියෙන්නේ මෙතනින් බලලා පේන්නේ නැහැ කියලා එන සෙට් එක කරකවලා අර පැත්තට ගිහිල්ලා බැලුවම එහෙම පේන්නේ නැහැ. ආයෙ සෙට් එක කරකවලා මේ පැත්තට ආවම මෙහෙම පේන්නේ නැහැ. ඇයි මෙතන එන තුනක් තියෙනවනේ මේ ප්‍රිස්ම මේසෙ උස වෙනස් කරන්න පුළුවන් අපිට. හරි? මෙතන එන තුනක් තියෙනවා. හරි? මේ එන තුන ටිකක් තදයි. හරි? මේක අරකේ තියෙද්දි උන තද කරලා ගලවන්න. හරි? ටිකක් තදයි මේ. ටික දවසකින් මේව කරලා නැහනේ. හරි? මේ චූටි එන තුනක් තියෙන්නේ. ඒ තුන එහෙම කරාම මේ ප්‍රිස්ම මේසය කියන කොටස එහෙම වෙනවා. හරි? ඔය එන තුන දැන් මෙතනින් බලලා එන තුනම වෙනස් කරා කියලා හිතන්නකෝ. මෙතනින් බලලා එන තුනම වෙනස් කරාට පස්සේ ආයි මෙතනින් බලලත් ඒ එන තුනම වෙනස් කරොත් ආයි මෙතනින් බැලුවම මොකෝ වෙන්නේ? ඒක වෙනස් වෙලානේ බං. ඇයි ඉතින් ඒ එන තුනම කරකවලනේ නේ. ඔය එහෙම මොනවද ලෙඩක් වෙනවා. ඒ නිසා මේක හරි පිළිවෙලට සංයමයකින් යුතුව කරන්න ඕන වැඩක්. මනා සංයමයකින් යුතුව කරන්න ඕන වැඩක්. රයිට්? හරි. අපි යමු පුතේ පියවරෙන් ප්‍රිස්ම මේසය සන්තුලනය කර ගැනීමේදී අපි දරගන්න දේවල් ටික. පහත පියවර අනුගමනය කර ප්‍රිස්ම මේසය මට්ටම් කරන්න. පහත පියවර අනුගමනය කර ප්‍රිස්ම මේසය මට්ටම් කරන්න. හරි බලවෙනියටම කියනවා පුතේ ප්‍රිස්මයේ කැපිටල් A ශීර්ෂය ප්‍රිස්ම මේසයේ කේන්ද්‍රයට ආසන්න වන ලෙසත් AC මුහුණතක් A හා සිම්පල් B ඇන දෙක A හා සිම්පල් B ඇන දෙක යා කරන රේඛාවට ලම්බක වන ලෙසත් තියන්නලු. හරි එතකොට මේකේ අපි ඇන දෙකක් හිතා ගන්නවා AB කියලා. ඒ AB ඇන දෙක යා කරන රේඛාව ඔයාලට පේනවා මේ පැත්තේ රේඛාවක් විදියට තියෙනවා. අන්න ඒකට ලම්බක වෙන විදියටත් ප්‍රිස්මේ ඉහළ කෙළවර ඒ කියන්නේ ප්‍රිස්ම කෝණයේ සෙවිය යුතු ශීර්ෂය මේකේ මැදට වෙන්නත් අනිත් එක මේ රේඛාවට ලම්බක වෙන්නත් තියෙනවා. ඇයි මේ එකකට ලම්බක වෙන්න තියන්නේ? ඔව් ඒකෙන්දි පුතේ අපිට හරියටම ඒ පෘෂ්ඨය ආකාරය වෙනස් කරන්න පුළුවන්. මේ ලම්බකව තිව්වොත් මේ ඇනේ පාත් කළා ඒ මුහුණත අපිට හරියටම මෙහෙම හරි මෙහෙමද මේ මම ටිකක් ලොකුවට වෙනස් කරලා පෙන්නන්නම්. ඔහොම තියෙන්නේ. මේකට ලම්බකව තියාගත්තම මේ මුහුණත අපිට හරියට මේක ඇලවෙනවා. හරි. ඒ මුහුණත හරියට අපිට ආනත කරන්න පුළුවන් මෙහෙම. මේ ඇනේ තද කරොත් මේ මුහුණත මෙහෙම වෙනවා. ඇයි මේ ඇනේ තද කරොත් ප්‍රිස්ම මේසෙ මෙහෙම වෙනවා. එතකොට මේ ප්‍රිස්මේ මුහුණත මේ පැත්තට ආනත වෙනවා. මේ මුහුණත තද කරොත් ප්‍රිස්ම මේසෙ මෙහාට තද වෙන්නේ. හරි. මේක තද කරනකොට පුතේ යන මේසෙ පාත් වෙන එක වෙන්නේ. බුරුල් කරනකොට මේසෙ ඉස්සෙන එක වෙන්නේ. මම මේ කැලේ විතරක් එවන්නම් බිම දාන්න නැතුව බලන්න. හරි. ඕක බිම දැම්මත් තරකින් වැඩක් නැහැ. හරි. මොකද මේවා තියෙන චීන චට්ටි අර මං කියලා තියෙනවා චීන චට්ටි පාවිච්චි කරන්නේ ඇයි අපි? නැවුනොත් වැඩක් නැති වෙන උපකරණ තියෙනවනේ. නැවුනොත් වැඩක් නෑ මේ වෙන්නේ. නැවුනොත් මේකෙන් මේක නැවුනට පස්සේ මේක තිබිලා වැඩක් නෑ. ඒතර ඒ වගේ දේවල් හදන්න අපි ගන්නේ චීන චට්ටි උපරිම භාරයක් දරා ගන්න බැරි වුණොත් බිඳිලා යනවා නැවෙන්නේ නෑ. තේරුණාද? ඔය එන්ජින් වල පළු පවා හදන්නේ මොනවද? චීන චට්ටි. චීන චට්ටි වලට වැඩිය. චීන චට්ටි කිව්වන් පස්සේ ඒකේ කැටගරි ගොඩාරයක් තියෙනවා. යකඩ වලට කාබන් මික්ස් කරලා හදන්නේ. ඔය ඇන තුන පොඩ්ඩක් කරකවලා බලන්න. ඇන ගැලවෙනකන් කරකවන්න. හරි? හරිද? රයිට්. ඔන්න රූපේ ඔයාලට දීලා තියෙනවා ප්‍රිස්මේ තියලා තියෙන විදිය. මේ අහගන්න. හරි? අපි කතා කරන පරීක්ෂණ වලින් ටිකක් දිගම පරීක්ෂණයක් මේ කතා කරන්නේ. හරි? හරි? මොකද මේක විභාගයට ආවොත් මේ ඔක්කොම ටිකෙන් අහනවනේ පුතේ. හරි ඉතින් මෙහෙමයි ඔක්කොම ටිකෙන් ඇහුවට අමාරු නෑ. අනිවාර්යෙන්ම ආවොත් වර්ණාවලි මාන නම් කරන්න එනවා. ඔක්කොම රචනා ඔක්කොම ව්‍යුහගත ප්‍රශ්න ලකුණු 5යිනේ. නම් කරන තැනටම ලකුණක් දෙකක් යනවා. ඒ දෙක හරි. ඊට පස්සේ ඉතින් ගොඩක් කලකට මෙන්න මේ හදා ගන්න තියෙනවා. ලකුණක් දෙකක් හරි. ඔය වගේ අමාතනක් අහුවෙන්නේ එක කොටසකට විතරයි. නමුත් ඉතින් ඒකත් දැනගෙන ඉන්න ඒ කොටස ලිව්වේ නැතත් ලකුණු 5න් ලකුණු 3ක් 4ක් නිකම්ම ගන්න පුළුවන්. මොකද වර්ණාවලි මානේ આવොත් නම් කරන ටිකේම ලකුණු තියෙනවා. ඒ නම් කරන්නම කොටස් ගොඩක් තියෙනවනේ. එතෙන්ට ලකුණු දෙකක් අඩුම ලකුණු එකක් හෝ දෙකක් යනවනේ. රයිට්. හරි. ඔන්න බලමු අපි එකින් එක ප්‍රිස්මේ තියෙන විදිය ඔන්න කතා කරා. හරි. ප්‍රිස්මේ තියෙන විදිය කතා කරා. මම එතකොට මෙන්න මෙතන
අඳින්නම් ඒකට අදාළව දැන් මේ ප්‍රිස්මේ තියලා තියෙන විදියත් එක්ක මම අඳිනවා මෙන්න මෙහෙම. ඔය ප්‍රිස්ම මේසේ ඇඳලා තියෙන ත්‍රිකෝණය පිහිටන විදිය. හරි ඔන්න ඔය විදියට තියෙන්නේ. මෙතන තියෙනවා C ඇණය, simple A ඇණය, මෙන්න මෙතන තියෙනවා simple B ඇණය. මේ මුහුණත තමයි ලම්බකව තියලා තියෙන්නේ. හරි? අන්න එතන පුතේ ඔයාලා ලම්බකයි කියන එක මාක් කරගන්න මේ මුහුණත ලම්බක වෙන විදියට තියන්න කියලා කියනවා. A හා B ඇණ දෙක යා කරන රේඛාවට ලම්බක වෙන ලෙසත් ප්‍රිස්මය තියන්න. හරි. හරි ඊළඟට පස්සින්දු හරි මෙතන කාච තියෙනවා. හරි. ඊළඟට පුතේ මේ හරි. මේ වර්ණාවලී මානෙට ගන්න ප්‍රිස්මේ ගත්තට පස්සේ හරි වර්ණාවලී මානෙට ගන්න ප්‍රිස්මේ ගත්තට පස්සේ ඒක විශේෂිත ප්‍රිස්මයක්. හරි පොඩ්ඩක් ඒක වෙනස්. හරි මේකත් පුතේ ඉතින් බිම දාන්න එපා. හරි මේ ප්‍රිස්මේ පුතේ සාමාන්‍ය ප්‍රිස්මයකට වැඩිය වෙනස්. ඔයාලට පේනවද දන්නේ නැහැ. මෙහෙම බැලුවම ප්‍රිස්මේ හරහා ඇතුළ පේන්නේ නැහැ නේද? දැන් මෙහෙම බැලුවම් පේන දැන් මෙන්න මෙහෙම බලන්නකෝ. මෙහෙම බැලුවම් එහා පැත්තට ටිකක් විනිවිද පේන ගතියක් තිබ්බට මෙහෙම බැලුවම් පේන්නේ නැහැ. කියන්නේ එක පැත්තක් රළු කරලා තියෙන්නේ. එක පැත්තක් රළු කරලා තියෙන්නේ. ඇයි එක පැත්තක් රළු කරන්නේ? හරි මේක මම එවන්නේ නැහැ අතින් අතට. ඒක පරීක්ෂණ කරනකොට බලන්න. හරි අපි පරාවර්තනයේ බලන්නේ මේ පෘෂ්ඨ දෙකෙන් විතරනේ. දැන් නිකන් හිතන්නකෝ මේ වෙලාවේ වෙන්නේ පරාවර්තනයේ විතරද? දැන් කාචේ දන්න උඹල කරන්නේ පරාවර්තන පරීක්ෂණයක්. ඒ නිසා මං වර්තනය කරන්නේ නැහැ කියලා කාච ඉන්නවද? කාච නෙමෙයි ප්‍රිස්මේ ඉන්නවද? නෑනේ. ඔය එන කිරණ එහෙ මෙහෙ වෙලා වර්තනය වෙච්චත් මෙහෙනුත් එනවා එතකොට. දැන් අපි දුරේක්ෂය අරන් යනකොට මේ හරියෙන් දැකලා රැවටුණොත් ඔය ලෙඩක් නෙද මෙහෙම පේනකොට මේ වැඩේ කරන්න ටිකක් අමාරුයි. හරි. ඒ නිසා පුතේ අර රළු පැත්තක් තියෙනවා නම් සාමාන්‍යයෙන් ප්‍රිස්ම වර්ණාවලි මානට ගන්න කාචේ එක පැත්තක් රළුයි. ඒ රළු පැත්ත අපි මෙන්න මෙතෙන්ට කරනවා. අපි පොඩි සටහනක් දාගමු ඒකට ලියන්න. ලියන්න මෙහෙම පුතේ. ප්‍රිස්මයේ රළු මුහුණතක් පවතී නම් හරි ඔය යන්නේ මෙන්න මෙතන මේ පැත්තේ ලියන්නේ. මෙතන ඉඩ තියලා තියෙනවා ඔයාලගේ සමාන්තරකය ළඟ. හරි. ඔය අපි ඉන්නේ 28 වෙනි පිටුවේ. අපි ඒකේ දෙපැත්තේ නෝට් එක ලියාගෙන යන්නේ. අපි හයිලයිට් කරගත්ත තැන යට. ඒ කියන්නේ මෙන්න මේ පැත්තේ තමයි මුල්ම නෝට් එක මම දෙන්නේ මෙතන. හරි. ප්‍රිස්මයේ රළු මුහුණතක් පවතී නම් ප්‍රිස්මයේ රළු මුහුණතක් පවතී නම් එය ආලෝකය පරාවර්තනය නොවන මුහුණතක්. එය ආලෝකය පරාවර්තනය නොවන මුහුණතක්. එය ආලෝකය පරාවර්තනය නොවන මුහුණතක්. BC වරහන් ඇතුලේ BC කියලා ලියන්න. BC ලෙස යොදා ගන්න. BC ලෙස යොදා ගන්න. ඊළඟට පුතේ මුලින්ම කිරණ යයි කියලා හිතන පාර තියෙනවනේ. කිරණ යයි කියලා හිතන පාර තියෙනවනේ. ඒ කියන්නේ අපිට තේරෙනවනේ බං මෙතන ප්‍රිස්මේ තිව්වට පස්සේ අහගන්න. මෙතන ප්‍රිස්මේ තිව්වට පස්සේ මේ මුහුණතට වැටෙන කිරණයක් මෙහෙට එන්න බෑනේ බං. මේ මුහුණතට මෙහෙට යන්න බෑනේ පරාවර්තනය. මේ හරියට මේ මුහුණතට වැටිච්චෙන්න ඕන මේ හරියට.
එහෙනම් දල වශයෙන් අපි ඉස්සෙල්ලා ප්‍රිස්මේ තියලා ඔහම අපි කරන්නේ මෙතෙන්ට හරිය කියන්නේ අර පරාවර්තනයෙන් පස්සේ කිරණය ගමන් කරයි කියලා හිතන තැන අරගෙන අන්න එතෙන්ට ක්ෂය අරගෙන යනවා. ලියන් කරන රතු පෑනින් ලියන්න මෙහෙම මුලින්ම පියවි ඇසින් මුලින්ම පියවි ඇසින් බලා මුලින්ම පියවි ඇසින් බලා මුලින්ම පියවි ඇසින් බලා ආලෝක කිරණය ගමන් කරන ස්ථානය වටහාගෙන ආලෝක කිරණය ගමන් කරන ස්ථානය වටහාගෙන ආලෝක කිරණය ගමන් කරන ස්ථානය වටහාගෙන එම ස්ථානයන්ට දුරේක්ෂය රැගෙන යන්න. හරිද පුතේ? හරි? මේක මේ ටිකක් වෙලා යන වැඩක් හොඳේ. මේ පැට්‍රිකල් එක කරනකොට මේ සීරු මාරුව කරන්න ටිකක් වෙලා යනවා. හරි? හරියට හදා ගන්න ටිකක් වෙලා යනවා. හරි? රයිට්. ඒක ලියන්න එපා. හරි? හරි. ඔන්න ඊළඟ කරුණ කියනවා මෙහෙම. T1 පිහිටුමට මෙන්න මේ යට තියෙන එකට T1 පිහිටුමට දුරේක්ෂය ගෙන ගොස් සමාන්තරකයේ සිට පැමිණෙන ආලෝකයෙන් AC මුහුණතේ වැඩි පරාවර්තනය වී එන කිරණය නිරීක්ෂණය කරන්නලු. හරි? T1 පිහිටුමට දුරේක්ෂය ගෙන ගොස් මෙහි ආගෙන ඉන්න. T1 පිහිටුමට දුරේක්ෂය ගෙන ගොස් සමාන්තරකයේ සිට පැමිණෙන ආලෝකයෙන් AC මුහුණතේ වැඩි පරාවර්තනය වී එන කිරණය නිරීක්ෂණය කරන්න. මේ මෙතෙන්ට ගෙනත් බලන්නලු කිරණේ. දැන් මෙතෙන්ට ගෙනාවන් පස්සේ හරස් කම්බි මත හරියටම පෙනෙයිද? නෑ. එහෙම ඉතින් පේන්න පින තියෙන්න ඕන. හරි. පිනක් තිබ්බේ නැතොත් එහෙම පේන්නේ නෑ. හරි මේ හරියට ගෙනාවන් පස්සේ දැන් ඔහොම අපි ගේනවා හරස් කම්බි දෙක නම් පේනවා මෙහෙම හරස් කම්බි දෙක ඔහොම පෙනුනට මේ බලන්න හරස් කම්බි දෙක මෙහෙම පෙනුනට ඔය වර්ණ තීරුව හරියටම මේක මැද පේන්නේ මෙන්න මෙහි ඕන අපිට පොඩි කෑල්ලක් පෙනී. හරි එතකොට අපිට පේන්නේ මෙච්චරයි මේ ටික පේන්නේ නැහනේ. තේරෙනවද? මේ ටික අපිට පේන්නේ නැහනේ. ඔහොම පොඩි කෑල්ලක් පෙනී අපිට. දැන් මොකද්ද කරන්න ඕන? ඔහොම පෙන්නලා බෑනේ පුතේ. හරියටම මෙතන මැදට ගන්න ඕන. මෙතෙන්ට ගන්න ඕන. එහෙනම් අපි මොකද්ද කරන්නේ? අර ABC යන තුනේ මේ C කරකවලා. හරි? මේ බලන්නකෝ. ඔතන පුතේ වෙලා තියෙන්නේ මෙහෙම වැඩක්නේ. ප්‍රිස්මේ තියෙනවා මෙහෙම. හරි? හිතන්න මෙහෙම උඩින් පෙනුණා කියලා. ඒ කියන්නේ හොඳට හිතන්න මෙහෙම වදින ආලෝකේ ඔහොම එන්නේ නැතුව මෙහෙම ගිහිල්ලා. ඒ කියන්නේ මේ ප්‍රිස්මේ තියෙන්නේ මෙන්න මෙහෙම ඇන්ගල් වෙලා. හරියට ඇන්ගල් වෙලා නැහැ. පොඩි දශම ගාන ආනත වෙලා තියෙන්නේ. මම මේ තියෙන ආනතිය වැඩි කරලා පෙන්නන්නේ. හරි? මෙහෙම එන කිරණේ මෙහෙම ගිහිල්ලානේ තියෙන්නේ. ඒකනේ අපිට දුරේක්ෂයෙන් උඩින් පේන්නේ. හරි? එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? මේක මෙහිට ඇන්ගල් වෙලා. හරිද? පැහැදිලිද? නෑ. මේක තියෙන්නේ මෙහෙට ඇන්ගල් වෙලා. ඇයි ඒ? ඇයි මම පැත්ත මාරු වෙලා නැතුව පේන්නේ? හරි. එතකොට මේ හොඳට මෙහෙම හෝ මෙහෙම ආනතියක් තමයි තියෙන්නේ. නළුවට ඒක නේ ඒ වගේ වෙනන් අහන එකක් නෑ. හරි? ඒ කියන්නේ මේක මෙහෙම තිබ්බොත් තමයි බං කියන්නේ මෙහාට යන්නේ. එතකොට දුරේක්ෂයෙන් පේන්නේ උඩ පැත්තෙන් අපිට පේන්නේ. ආයේ 180ක් කරගෙන්නේ බෑ. හරි? තේරුම් ගන්න ප්‍රිස්මේ මෙහෙම හෝ මෙහෙම තියෙන්නේ. මොන ඇන දෙකද අපි කරකවන්නේ? මේ දෙක කරකවන. ඒ දෙක කරකවලා මේ මුහුණත අපිට හරියට මෙහෙම පේන එක හරියට පේන්න හදා ගන්නවා. ඔයාලගේ රූප සටහන් ඇඳලා තියෙන. එන්න ඊළඟ කරුණට T1 පිහිටුමට දුරේක්ෂය රැගෙන ආ විට ඊළඟ කරුණ ප්‍රතිබිම්බය සම්පූර්ණයෙන් දර්ශනය නොවි එය ඉහළට හෝ දාන්න. ඉහළට හෝ පහළට
විස්ථාපනය වී තිබිය හැක. ඉහළට හෝ පහළට විස්ථාපනය වී තිබිය හැක. ඉහළට හෝ පහළට විස්ථාපනය වී තිබිය හැක. ඉහළට හෝ පහළට විස්ථාපනය වී තිබිය හැක. හරි නේද? ඉහළට හෝ පහළට විස්ථාපනය වී තිබිය හැක. ඒක හදාගන්න. විස්ථාපනය නෙවෙයි තියෙන්නේ හදලා තියෙන්නේ. එහෙම හරියට තියෙනවා. විස්තරණයනේ විස්ථාපනය කියලා හදාගන්න. ඒක කියන්නේ මේ. හරි. දැන් එහෙනම් මෙහෙම තියෙන එක මෙහෙම කරගන්නව මොන යන කරකවලද? A හා B. මොකද A හා B යන දෙක විතරක් කරකැවුවම ඔය වැඩේට ප්‍රමාණවත්. මේ ප්‍රිස්මේ තියෙන්නේ ඔහොම දැන්. හරි. මෙහෙම. ඔන්න ඔහොමනේ මෙහෙම තියෙන ප්‍රිස්මේ. හරි. ඔහොම තියෙන ප්‍රිස්මේ. ඔහොම තියෙන ප්‍රිස්මේ. මෙහෙම වදින කිරණ මෙහෙම හෝ මෙහෙම ගියොත් අපිට ඉහළට හෝ පහළට ගිහිල්ලා පේන්නේ. ඒතකොට මේ ඇනේ, ඒ කියන්නේ ඔය AB ඇන දෙක කරකැවුවම ප්‍රිස්මේ ඔහොම හෝ ඔහොම, ඒ කියන්නේ C කරකවන්නේ මෙහෙම හරි වෙනස් කරගන්න අපිට පුළුවන්. එහෙනම් ඔතන යටින් ලියන්න පුතේ මෙහෙම. ඔය රූප සටහනක් ඔයාලට දීලා තියෙනවා. රූප සටහනේ ඔයාලා මෙන්න මෙහෙම හදාගත්තම ඇති. හරි. රූප සටහනේ තියෙනවා පුතේ ඔහොම හරස් කම්බි තියෙනවා. එක රූප සටහනක දීලා තියෙනවා මෙහෙම ඉහළට විස්තරණය වෙලා තියෙනවා. එතකොට ඊළඟ රූප සටහනේ ඔයාලට මේක හරියට හදලා දීලා තියෙනවා මෙහෙම. ඇඳලා දීලා තියෙනවා. හරි. මෙතනින් රතු පෑනෙන් ලියන්න A හා B ඇන මගින් කියලා. A හා B ඇන මගින්. එහෙම රතු පෑනෙන් ලියන්න A හා B ඇන මගින්. හරි. හරි ඊට පස්සේ යටින් ලියන පෑනෙන් සටහනක් ලියමු මෙහෙම. ලියන පෑනෙන් ලියමු සටහනක් මෙහෙම. මෙලෙස දික්සිදුරේ ප්‍රතිබිම්බය මෙලෙස දික්සිදුරේ ප්‍රතිබිම්බය මෙලෙස දික්සිදුරේ ප්‍රතිබිම්බය මෙලෙස ප්‍රතිබිම්බය කම්බි මත සමමිතිකව නොපෙනීමට මෙලෙස දික්සිදුරේ ප්‍රතිබිම්බය හරස් කම්බි මත සමමිතිකව නොපෙනීමට හේතුව වනුයේ ප්‍රිස්ම මේසය නිසියාකාරව මට්ටම් නොවීමයි. නිසියාකාරව මට්ටම් නොවීමයි. නිසියාකාරව මට්ටම් නොවීමයි. මාරු කිරීම සීරු මාරු කිරීම මගින් දික්සිදුරේ ප්‍රතිබිම්බය සමමිතික කරගන්න. හරි එතකොට මෙන්න මේක සරලව මතක තියාගන්න අපි ප්‍රිස්මේ තියන්නේ ප්‍රිස්මේ එක වර්තන ධාරයක්
ඇන දෙකක් යා කරන රේඛාවකට ලම්බකව. හරිද? මේ බොහොම සරල දෙයක් බං කියන්නේ. ප්‍රිස්මේ එක වර්තනධාරයක් ඇන දෙකක් යා කරන රේඛාවකට ලම්බකවනේ තියන්නේ. මුලින්ම අන්න ඒ වෙනස් කරන්න. ඒ දෙක වෙනස් කරලා හදා ගන්න බලනවා. හරි, ඒ කියන්නේ මෙතෙන්ට පෙන්න හද ඉහළට හෝ පහළට තියෙන ප්‍රතිබිම්බේ ගත්තා. දුරේක්ෂ මෙහෙට හෝ මෙහෙට ගෙනියන එක කරන්න. එහෙම කළා මේක ඊළඟට මේක අරන් යනවා මේ පැත්තට. දැන් කරකවන්නේ මොන ඇනද? දැන් ආපහු A සහ B ඇන දෙකට අත තිබුවොත් මොකෝ වෙන්නේ? ඉතින් බං මේ පැත්තට පේන්නේ AB හදලා නම් තියෙන්නේ. මේ පැත්තට ඇවිල්ලා ආයි AB ඇන කරකැවුවොත් මොකෝ වෙන්නේ? අර පැත්තට පේන්නේ නැහනේ අනිවාර්යෙන්ම. එහෙනම් මේ පැත්තට ගියාම ඔය ලම්බක අපි අර ප්‍රිස්මයේ ලම්බකව තියපු ඇන දෙක යා කරන රේඛාවකට ලම්බකවනේ තියන්නේ. ඒ ඇන දෙක අපි කරකවන්නේ නැහැ. කරකවන්නේ මොකද්ද? ඉතිරි ඇනේ. තේරුණාද? ඉතිරි ඇනේ කරකවල හදනවා. ආපහු මෙතෙන්ට ගිහිල්ලා බලනවා. ආපහු මෙතන අවුලක් තියතොත් ආයි AB විතරයි. ආයි මෙතෙන්ට ගියා බලනවා මොකද්ද? වෙනස් කරන්නේ කවුද එහෙනම්? C විතරයි. ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. හරි, එන්න එහා පැත්තට. ඉන්පසු දුරේක්ෂය T2 පිහිටුමට බලන්න ඔයාලගේ T2 පිහිටුම උඩින් තියෙන එක T2 පිහිටුමට ගෙන එන්න. AB මුහුණත මගින් පරාවර්තනය වී පැමිණෙන ආලෝක කිරණ මගින් ඇතිවන දික්සිදුරේ ප්‍රතිබිම්බය නිරීක්ෂණය කරන්න. C ස්කෘප්පු ඇණය පමණක් සීරු මාරු කර දික්සිදුරේ ප්‍රතිබිම්බය හරස්කම්බි මත සමමිතිකව ඇතිවන අවස්ථාව ලබා ගන්න. හයිලයිට් කරන්න C ස්කෘප්පු ඇණය පමණක් සීරු මාරු කරන්න කියන එක. එතන යටින් ලියන්න රතු පෑනින් මෙහිදී A හා B ස්කෘප්පු ඇන. මෙහිදී A හා B සිම්පල් A හා B මෙහිදී සිම්පල් A හා B ස්කෘප්පු ඇන. මෙහිදී සිම්පල් A හා B ස්කෘප්පු ඇන සීරු මාරු කිරීම සිදු නොකරයි. මෙහිදී සිම්පල් A හා B ස්කෘප්පු ඇන සීරු මාරු කිරීම සිදු නොකරයි. රූපතනක් තියෙනවා. ඔන්න තියෙනවා මේ පාවිච්චි කරන එතෙන්දි C විතරයි. C ඇනේ මගින්. හරි? ආපහු කියනවා මොකද්ද පුතේ? නැවත මට දුරේක්ෂය රැගෙන යන්න. දික්සිදුරේ ප්‍රතිබිම්බයේ සමමිතික නොවේ නම් නැවත A හා B ස්කෘප්පු ඇන දෙක පමණක් සීරු මාරු කරන්න. සම්පූර්ණ කොටසට රතු පෑනෙන් ඉරියඳ ගන්න. සම්පූර්ණ කොටසට රතු පෑනෙන් ඉරියඳ ගන්න. ආපහු කියනවා නැවත T2 පිහිටුමට දුරේක්ෂය රැගෙන විත් දික්සිදුරේ ප්‍රතිබිම්බය හරස්කම්බි මත සමමිතික කරන්නලු. පුතේ T2 පිහිටුමට ගියාම මොන ඇනේ විතරද? මොන ඇනේ විතරද? එතන ආයි ලියන්න. මේ සඳහා C ස්කෘප්පු ඇණය පමණක් භාවිතා කරන්න. මේ සඳහා C ස්කෘප්පු ඇණය පමණක් භාවිතා කරන්න. හරි. ඊළඟට ආපහු කියනවා පුතේ මෙලෙස කිහිප වතාවක් සිදු කර T1 හා T2 පිහිටුම් දෙකේදීම ප්‍රතිබිම්බයේ දෘෂ්ටි ශේෂ්ත්‍රයේ මැද පිහිටන අවස්ථාව ලබා ගන්න. ඔන්න ඔතනින් පුතේ ප්‍රිස්ම මේසේ සීරු මාරු කරලා ඉවරයි. හරි? ප්‍රිස්ම සීරු මාරු කරලා. හරි. අපි චුට්ටක් වැඩේ ටක් ගාලා මතක් කරගෙන යමු.
වර්ණාවලී මානේ සීරු මාරු කරන්න පටන් ගන්න කොහෙන්ද? දුරේක්ෂ මුලින්ම සීරු මාරු කරන්නේ මොකක්ද? උපනෙත මොකක් පේන්නද? හරස් කම්බි පේන්න. ඊළඟට අවනෙත සීරු මාරු කරනවා සමාන්තර ආලෝකයෙන් ඇවිල්ලා ඒ හැදෙන ප්‍රතිබිම්බේ කොහේ හැදෙන්නද? හරස් කම්බි මත හැදෙන්න. එතකොට දැන්ටමත් උපනෙත හරස් කම්බි පේන විදියට හදලා තියෙන හින්දා මෙහෙන් ඇවිල්ලා හරස් කම්බි මත හැදෙන ප්‍රතිබිම්බේ පැහැදිලිව අපිට පේනවා. එතකොට දුරේක්ෂ සීරු මාරු කරනකොට අවනෙත සීරු මාරු කරනකොට අපි දුරින් තියෙන ආලෝක ප්‍රභවයකට ඒ කියන්නේ මොකක් හරි එළියේ පේන වස්තුවකට නාභිගත කරලා තමයි සීරු මාරු කිරීම කරන්නේ. ඊළඟට සමාන්තරකය දැන් මෙයා හදාගෙන තියෙන එතකොට දුරින් තියෙන ආලෝකය කියලා මම මේ අදහස් කරන්නේ සමාන්තර ආලෝකයට. මෙයා හදලා තියෙන සමාන්තර ආලෝකය බලන්න. ඒ කියන්නේ මෙයාට සමාන්තර ආලෝකය ලැබුණොත් එයා ලස්සන ප්‍රතිබිම්බයක් අවනෙතින් හදනවා හරස් කම්බි වල හැදෙන ප්‍රතිබිම්බය උපනෙතින් අපිට ලස්සනට පේනවා. මේකට අපි ආලෝකය දෙනවා දික්සිදුරේ පළල අඩු වැඩි කරලා ආලෝක කදම්බයක් මේකට දෙනවා. මේකෙන් එළියට එන්නේ සමාන්තර ඒවා නෙවෙයි නං. මේකෙන් ඒක පැහැදිලිව පේන්නේ නෑ. මොකද මේක හදලා තියෙන මොනව බලන්න පුළුවන් වෙන්නද? සමාන්තර ආලෝකය බලන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මේකෙන් පේන විදියට මේකෙන් පැහැදිලිව පේන විදියට මෙයා වෙනස් කරනවා. එතකොට මේකෙන් කොයි වෙලාවක හරි සමාන්තර ආලෝකෙ පිට වෙනවා නම් අන්නේ පිට වෙන වෙලාවෙදි විතරයි මෙතනින් ප්‍රතිබිම්බේ පැහැදිලිව පේන්නේ. පැහැදිලිද? හරි. ඊට පස්සේ පුතේ දික්සිදුරේ පළල අවශ්‍ය පරිදි අඩු වැඩි කරගන්නවා. ඊළඟට ප්‍රිස්ම තියුවා. ප්‍රිස්ම මේසෙ ගත්තා. ප්‍රිස්ම මේසෙ උඩ ප්‍රිස්ම තියෙනවා කොහමද? ප්‍රිස්ම මේසය පහළ කොටසට සම්බන්ධ කරලා තියෙන ඇන තුනකින් අන්නේ ඇන තුන යා කරලා උඩ ත්‍රිකෝණයක් ඇඳලා තියෙනවා. ඒ ත්‍රිකෝණේ එහෙම නැත්නම් මේ ඇන දෙකක් යා කරන රේඛාව දීලා නැත්නම් ඇන දෙකකට කෙලින් රේඛාවක් අපි ගහ ගන්න ඕන. අන්නේ රේඛාවට එක මුහුණතක් ලම්බක වෙන විදිහට අපි මෙතන. ඊට පස්සේ පියවියෙන් බලලා තීරණය කරනවා යන්න ඕන කොහෙන්ද කියන එක. ඊට පස්සේ එතෙන්ට දුරේක්ෂ ගෙනල්ලා බලනවා. බැලුවම පේන්නේ නැත්නම් අර ලම්බක මුහුණතට ලම්බකව පවතින ඇන දෙක විතරක් වෙනස් කරලා ඒක හරියට සමමිතිකව පේන්න හදාගන්න. ඊට පස්සේ අනිත් පැත්තට පේන්නේ නැත්නම් මොකද කරන්නේ? අර කලින් වෙනස් කරපු ඇන දෙක නෙවෙයි ඉතිරි ඇනේ වෙනස් කරනවා එතෙන්දි පේන විදියට. ආයි මොකද කරන්නේ? ආයි මුල් පිහිටුමට ගේනවා. ආයි හදනවා අර ලම්බක ඇන දෙක. ආයි මේ පිහිටුමට ඉතිරි ඇනේ වෙනස් කරනවා. ඉතින් මේක කීප වතාවක් කරාට පස්සේ අපිට පුළුවන් මෙයාව සමාන්තර ආලෝකයේ ඇවිල්ලා මේ ප්‍රිස්මින් වර්තන කෝණය මනගන්න පුළුවන් මට්ටමට හදාගන්න. ඉතින් ওই ක්‍රියාවලියට තමයි අපි සරලව කියන්නේ ප්‍රිස්ම මේසය මට්ටම් කිරීම කියලා. ඔය දැන් අපි කතා කරපු ඔය සමස්ත ක්‍රියාවලියට අපි කියනවා වර්ණාවලි මානය සීරු මාරු කර ගැනීම කියලා. හරිද? එතකොට දැන් මේ වර්ණාවලි මානය මොනවද අපිට බලන්න පුළුවන්? සමාන්තර ආලෝකේ බලන්න පුළුවන්. ඉතින් මැද ප්‍රිස්මයක් තියලා ඒ ප්‍රිස්මේ හරහා යන සමාන්තර ආලෝක කිරණත් දැන් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. පැහැදිලිද? රයිට්. හරි ඊට පස්සේ පාඨාංක ගන්න විදිය තියෙන්නේ. ටක් ගාලා ඒ ටිකත් කළා මින්ට වෙලා අරගමු. පුතේ ආතර් කොනන් ඩොයිල් ෂර්ලොක් හෝම්ස් පොත් ලියනකොට ඒකේ තියෙනවා බඩගින්නෙන් ඉන්නකොට තමයි ලොජිකල් පාර්ට් එක තාර්කික ගතිය වැඩි වෙන්නේ කියලා. අන්න අර කැඳ ගනින්න කෑ ගහන්න නැතුව මේක ඇඳගෙන අද මේක ඕක ඇඳගන්න මේක ඇඳගන්න ඊට පස්සේ ඉන්ටර්වල් දෙනවා. මේක ඇඳගෙන ඉන්ටර්වල් එක ගම්බුදේ මොකද දන්නේ මට බෝඩ් එකම ගන්න ඕනේ ඒක. ඕක අඳින්නේ නැද්ද? 29 පිටුවේ 29 වෙනි පිටුවේ මහා සාගරයක් තරම් ඉඩ තියෙනවා. මේ එහෙම තිබ්බයි කියලා ඒ ඉඩ ප්‍රයෝජනට ගන්න මේ මෙතන විතරයි අඳින්නේ. හරි මේ ටිකම මට ඕන මෙතන විතරයි අඳින්නේ. මේ මෙතන ඉහළ කෙළවර. රයිට්. එකයි යනගන්න එච්චරයි පොඩි වැඩක් තියෙන්නේ. හරි. ප්‍රධාන පරිමාණය තමයි කරකවෙන්නේ. හරි. එතකොට දැන් මේ ඇඳලා තියෙන සටහනට අනුව ප්‍රධාන පරිමාණය මැද තියෙන්නේ වර්ණීය පරිමාණය තමයි එළිය පැත්තට වෙන්න තියෙන්නේ. හරිද? පුතේ ඇහෙනවද? මේ ඇඳලා තියෙන සටහන, ඒ කියන්නේ වල ටියුට් එකේ දීලා තියෙන සටහනේ ගත්තොත් ඇතුලේ තියෙන්නේ ප්‍රධාන පරිමාණය, එළියේ තියෙන්නේ වර්ණීය පරිමාණය. ඔහොම නැතුව ඇතුල් පැත්තේ වර්ණීය පරිමාණය තිබිලා ප්‍රධාන පරිමාණය එළිය පැත්තේ තියෙන්නත් පුළුවන්. ඔය දෙවිදියටම තියෙන්න පුළුවන්. හරි. එතකොට ඔය දෙවිදියටම තියෙන්නත් පුළුවන්. ඔය දෙකම චලනය වෙන්නත් පුළුවන්. හැබැයි ඒ කියන්නේ
එක්ක ප්‍රධාන පරිමාණ චලනය වෙනවා වර්ණීය පරිමාණ නිශ්චලව තියෙද්දි නැත්නම් වර්ණීය පරිමාණ චලනය වෙනවා ප්‍රධාන පරිමාණ නිශ්චලව තියෙද්දි. දැන් වර්ණීය කැලිපරයක චලනය වෙන්නේ ප්‍රධාන පරිමාණයද වර්ණීය පරිමාණයද? වර්ණීය කැලිපරයක චලිත වෙන්නේ ප්‍රධාන පරිමාණයද වර්ණීය පරිමාණයද? වර්ණීය පරිමාණය. මේකේ පුතේ චලිත වෙන්නේ වර්ණීය පරිමාණය නෙවෙයි මොකද්ද? ප්‍රධාන පරිමාණය. ඒ දෙක මාරු වෙන විදිහට. ඒ කියන්නේ ප්‍රධාන පරිමාණය තියෙද්දි වර්ණීය පරිමාණය චලිත වෙන විදිහට උනත් හදන්න පුළුවන්. හරි? දැන් මේ අපි භාවිතා කරන එක කියන්නේ අපි ළඟ තියෙන එකේ වර්ණීය පරිමාණය නිශ්චලයි ප්‍රධාන පරිමාණය චලිත වෙනවා. හැබැයි මේ විදිහට නෙමෙයි තියෙන්නේ. ප්‍රධාන පරිමාණය එළිය පැත්තෙන් වර්ණීය පරිමාණය ඇතුල් පැත්තෙන්. තේරුණාද කියන එක? දැන් මේ ඇඳලා තියෙන එකේ තියෙන්නේ කොහොමද? වර්ණීය පරිමාණය එළියෙන් ප්‍රධාන පරිමාණය ඇතුල් පැත්තෙන්. ඒතර ඔය ඕනම විදියකට තියෙන්න පුළුවන්. සාමාන්‍ය වර්ණීය පරිමාණ දෙකක් වෙනවා. ඉතින් ඕනම අවස්ථාවකට අපිට පාඨාංක දෙකක් ගන්න හැකි. ඇයි වර්ණීය පරිමාණ දෙකක් එනවනේ. හරිද? ඉතින් මෙහෙමයි මේ කෝණයට දැන් මෙන්න මේ වෙලාවට අදාළව පාඨාංක දෙකක් ගන්න හැකි. මේ වෙලාවට අදාළව පාඨාංක දෙකක් ගන්න පුළුවන්. එතකොට අපි මේ වර්ණීය පරිමාණයෙන් නම් පාඨාංක කියුවේ. එතකොට ඒක සංසන්දනය කරන්න ඕන මේ ඒ වර්ණීය පරිමාණෙත් එක්කම ලැබෙන ඊළඟ අගයත් එක්ක. පැහැදිලිද? මේ වර්ණීය පරිමාණයෙන් නම් අපි පාඨාංක ගත්තේ ඒක සංසන්දනය කරන්න ඕන මොකක් එක්කද? ඒ වර්ණීය පරිමාණෙත් එක්ක ලැබෙන ඊළඟ අගයත් එක්ක. හරි. ඔන්න බලන්න මම පාඨාංක ගන්න වර්ණීය පරිමාණ දෙක පෑන් දෙකකින් අරගන්නේ. පිටිපස්සේ පුතේ මේ බලාගෙන ඉන්න. හරි. මේක අමාරු වැඩක්. පළවෙනියට මම මෙන්න මේ වර්ණීය පරිමාණයෙන් පාඨාංක ගන්න යනවා. මම ඒක රතු පෑනෙන් ලකුණු කරන්නම්. මෙන්න මෙතන බිඳුව තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ පරිමාණ සලකුණු කියවන්නේ. බිඳුව මෙතන තියෙන්නේ වර්ණීය බිඳුව මෙතන තියෙන්නේ. එතකොට මැනිච්ච කෝණේ තමයි පුතේ මෙන්න මේ ටික. මේ ටික තමයි මැනුණු කෝණේ. මේ කෝණේ අගය කීයද කියන්න මට? මම ඒක ගන්නම් ඩෙල්ටා 1. බලන්න පුතේ ප්‍රධාන පරිමාණ කියවීම වෙන අංශක 40යි. මෙයාගේ කුඩා මිනුම කොච්චරද? අපි එදා හෙව්වා කීයද කුඩා මිනුම? ටග්ගල් බලන්න කුඩා මිනුම හොයලා තියෙන්නේ. කලා 1යි. කුඩාම මිනුම කලා 1 වාරයක් සමපාත කොටස් කීයද? මෙතන 11 වෙනි කොටසටයි සමපාත වෙලා තියෙන්නේ. එහෙනම් ඩෙල්ටා 1 කෝණේ තේරුණාද මේ කෝණේ? ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට අදාළව මට එනවා කෝණේ අංශක. දැන් දෙවෙනි එක මේ මෙතන ඉඳන් මේ අන්වීක්ෂය අපි කරකවනවා මේ පැත්තට. අන්වීක්ෂය මේ පැත්තට කරකැවුවොත් මේ අන්වීක්ෂයකට කරකවන අන්වීක්ෂ සම්බන්ධ වෙලා තියෙන ප්‍රධාන පරිමාණයට මේ ප්‍රධාන පරිමාණෙත් ඔය අතර කැරකෙන්න ඕනේ. අන්වීක්ෂ මෙහෙට කරකවන ප්‍රධාන පරිමාණය මෙහෙට මෙන්න මෙහෙට කැරකැවිලා අන්න දැන් බිඳුව තිබුණේ දැන් කැරකිලා බිඳුව මෙතෙන්ට ඇවිල්ලා. මේ වෙලාවේ මේ වර්ණීය පරිමාණයෙන් කියවෙන අගය කොච්චරද? බලන්න. මෙන්න මේ වෙලාවේ කියවෙන අගය එන්නේ මෙන්න මේ අගය. කොච්චරයිද පුතේ කෝණේ? අංශක 160යි. මේක මම ඩෙල්ටා 2 කියලා ගන්නවා. ඩෙල්ටා 2 මට ලියන්න පුළුවන් අංශක 160යි. කුඩාම මිනුම කලා 1 වාරයක් සම්පාත කොටස 11යි. මට එනවා එතකොට 160යි කලා 11යි. ඔන්න ඩෙල්ටා 2. ඒ කියන්නේ මෙතෙන්ට අදාළ පාඩක් කියනවා ඔය උඩ තියෙන වර්ණීය පරිමාණයෙන් 160යි කලා 11යි. තීටා කොච්චරයිද? අරකින් මේක අඩු කරා නම් වැඩේ ඉවරයිනේ. එහෙනම් මෙන්න මේ තීටා කෝණයේ අගය මට ලියන්න පුළුවන් පුතේ. බොහොම සරලව මෙන්න මේ විදියට. මම මේක මකන මේක ලියාගෙන ඉවරයි. තීටා සමානයි අංශක 160යි කලා 11 ඍණ අංශක 40යි කලා 11. ඒ කියන්නේ අපිට එනවා අංශක 120. හරි. ඔය කියෙව්වේ පුතේ උඩ තියෙන වර්ණීය පරිමාණ ඇසුරින් විතරයි. දැන් අනිත් පරිමාණෙන් කියවන්න බැරිද? පුළුවන්. ඔන්න දැන් අනිත් පරිමාණෙන් කියවන්න නම් මේක ලියන්නේ නිල් පෑනේ. දැන් මේක ඔක්කොම බලාගෙන ඉඳලා උඹලා මොකද්ද කරන්නේ? ඔක්කොම එක පෑනේ ලියා ගන්න. එහෙම කරන්න එපා. හරි.
තේරුණාද? මොකද අද තේරුණාට වැඩක් නැහැ නේ බං. තව විතර විභාගයට තියෙන විභාගයට එනකොටත් මේව ගන්න පුළුවන් වෙන්න ඕන. මේ තමයි වර්ණාවලි මාන එන්න පුළුවන් සංකීර්ණම දේ තමයි මේ පාඨාංක ගන්න වැඩි. හරි. දැන් ඔන්න බලන්න මේ වෙලාවේ පාඨාංක කොච්චරද මේ පරිමාණයෙන් ගියවුවොත්. මෙන්න මෙච්චරයි මැනිච්ච කෝණේ. මේ වෙලාවේ පෙන්නන කෝණේ නෝ මෙතනද මේ බිඳුවේ ඉඳන් මෙපයි කෝණේ කියවන්න. බිඳුවේ ඉඳන් මෙතෙන්ට ගැමා 1 කියලා ගත්තොත් ගැමා 1 සමානයි ප්‍රධාන පරිමාණ කියවීම කීයද? කුඩාම මිනුම කලා එකයි සමපාත කොටස් 11යි. අනිකර මෙතෙන්ට අදාළව අනිත් පරිමාණෙන් එන්නේ 220යි කලා 11යි. ඕක ගන්නකොටම පොඩි දෙයක් මේ පුතේ මේ වර්ණීය පරිමාණේ බිඳුවේ ඉඳන් ඊළඟ වර්ණීය පරිමාණේ බිඳුවට හරියටම අංශක 180ක් තියෙනවා. එහෙනම් බම් මේකට වඩා මේ පාඨාංක කීයක්ද වැඩි? 180. ඒ කියන්නේ හැමතිස්සෙම මේ මෙතනයි කියවෙන පාඨාංක දෙක අතර වෙනස කීයක් වෙන්න ඕනද? 180ක් වෙන්න ඕන. ඒවා ට්‍රික්ස් ඒවට අක්ගාල ඔළුවේ තියාගන්න. හරි. දැන් මෙතනට යනවා. මේ වෙලාවේ මැනිච්ච කෝණේ. මේ වෙලාවේ මැනිච්ච කෝණෙන්නේ මෙන්න මේකනේ. මෙතන ඉඳන් මෙතෙන්ටම ගැමා 2 ගැමා 2 කියන්න පුතේ මට එන්නේ කොහොමද ප්‍රධාන පරිමාණ කියවීම? අංශක 340යි. කුඩාම මිනුම කලා 1. කලා 1 වාරයක් සමපාත කොටස් 11යි. 340යි කලා 11යි. ගැමා 2. මෙතන පාඨාංකේ මෙතන ගැමා 1 අපිට ආව 220යි කලා 11යි. ගැමා 2 අපිට ආව 340යි කලා 11යි. හරි? ගැමා 1 සහ ගැමා 2 ඇසුරුනුත් ටීට හොයන්න පුළුවන් නේ. ටීට කොහොමද දෙන්නේ? මෙතන එනවා පුතේ ගැමා 2 හරි? ගැමා 2 ඍණ ගැමා 1 කියලා ගන්න පුළුවන්. ගැමා 2 අපිට එනවා 340 කලා 11 ඍණ ගැමා 1 එනවා 220යි කලා 11. මෙතනත් අඩු කරොත් අංශක 120ක් එනවා. හරි. මෙතන තීටා ඩෙල්ටා 1 ඍණ 1 නෙවෙයි sorry 2 ඍණ ඩෙල්ටා 1. හරි. මම ඒකත් දාලා තියන්න. හරි. ඔන්න ඔය විදිහටයි පුතේ මේකෙන් පාඨාංක අපිට ලැබෙන්නේ. පැහැදිලිද? පැහැදිලිද? sorry මේකේ ප්‍රිස්ම කෝණේ හොයලිමු නේද? ඕක දෙකෙන් බෙදන්න තියෙන්නේ. අපිට ඔතන පාඨාංකය ආවේ 120 නේ. දුරේක්ෂය භ්‍රමණය කළ කෝණය. දුරේක්ෂය භ්‍රමණය කළ කෝණය අපිට එනවා පුතේ තීටා. තීට සමාන 120යි. ඒක 120 සමානයි කවුද? දෙක වාරයක් ඒට. ඒ සමානයි 120 බෙදීම 2. ඒ කියන්නේ අංශක 60යි. හරි. මේ ඒ කියන්නේ කවුද? ප්‍රිස්ම කෝණය. හරි නේද? හරි? රයිට්. ඉක්මන් කරමු පුතේ.